අලුත් අවුරුද්දට චාරිත්‍රයක් විදිහට හිසතෙල් ගෑම සිදු කරනවා කියන එක පුංචි දූල පුතාලා දන්නවා. සාමාන්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයේදී අලුත් අවුරුදු නැකතට මේ සත්තුන්ගෙත් හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිද්ධ කරනවා. මේ පාර නැකතට හිසතෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල්ලතාගෙන් ආරම්භ කළා. දැනට ලංකාවේ ජීවත් වෙන වයස්ගතම සත්වයා වෙන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බගේ හිසෙත් මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිද්ධ කළා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් දෙහිවල සත්තු වත්තට ලැබිච්ච දුඹුරු වලහගේ හිසතෙල් ගෑමත් මේ විදිහට නැකතට සිද්ධ කළා. ඒ වගේම තමයි මේ ජිරාෆ් නම් හිසතෙල් ගන්න එන්න එච්චර කැමති වුණේ නැහැ. හිසතෙල් ගෑමේ නැකතට බලන්න හරි අපූර්වම වැඩේ තිබ්බේ පින්නවල අලි අනාථාගාරය. ඒකේ ඉන්න අලින්ගෙත් සාමාන්‍යයෙන් හිසතෙල් ගෑම මේ නැකතටම සිද්ධ කරනු ලබනවා.